ටිකක් දාන්න. ඕනද ගොඩක්? මැටි වගේ? නැටි වගේ නැතු තකල්ලියක තියෙන තැන. පිඟන් තියනවා නේද මල්ලි? ඔය පොඩි පිඟන් ගන්නකො. ඉන්න තීබුන. හරි පුතියන බතුත් කනවා නේ මේක තමයි පුතියන. තාහදේ. ඇතිද? Teams නෑනේ. නෑ වර්ඩ් නෑනේ. ඔයාලට ඇත්තට කීයද වයස ආච්චි මට අම්මා? වයසද? ඔව්. 7යි බින්දුව. කොහොමද ආච්චි අම්මා ඔච්චර වයස? හරිද? ඔන්න දුලි ආප්ප හැදුවා. ඉතින් දුලි ටැලන්ට් ආප්ප හදන්න අම්මට ආප්ප හදලා දෙන්න හදන්නේ අපි උණු උණුවේ. මේ ලස්සන ගඟක් අයිනේ වැවක් අයිනේ මෙන්න මල්ලි. ඉතින් මේ දාගන්න. දුලි ආප්ප හැදුවා. මේ තියෙන්නේ අපි හැදුවා. දැන් අපේ මෙන්න ලස්සන ආප්පයක්. හරි ලස්සනයි පිළිවෙලයි. දැක්කනේ ආප්ප හදන එක අමාරු නෑ. ආප්ප හදන්න ඉගෙන ගන්න ඕන නම් මෙන්න අපේ ආප්ප බාසුන්නේ. ආප්ප හදන්න මේ හරි ටැලන්ට් ඉතින් අපි මෙන්න. මොනවාද දැන් පිටිවලට අර. හරිම ලේසි ආප්ප හදන එක. මේක ඒ තරම් අමාරු නෑ. උගක් අය කියන ආප්ප හදන්න අමාරුයි ගැලවෙන්නේ නෑ. අර මේ කියලා අපි ටක් ගාලා ගැලවෙනවා. අතෙන් උනත් ගන්න පුළුවන් මෙහෙම. මේ බලන්න මෙතන. ඉතින් ඒකින්ද ෆ්‍රෙෂ් ආප්ප. අම්මට මෙන්න පළවෙනි ආප්පේ අම්මට අම්මා දාගන්න කට සම්බර. මේක නෑ. හරි යාළුවෝ දෙන්න ටුටුට දෙනවා අපි ඊළඟ අපේ. ඇති අපේ හොඳ නැතේ. හරි සාටි next එක ටුටුට. නේද ටුටු? ඊළඟ අපි ටුටුට ටුටු කට සම්බර Right. කනවා. මොනවාද යට පුතේ ඔයා මොනවද ලුණු මිරිස්ද සීන ගොඩක් දේවල් තියෙනවා මෙතන තේනි සම්බෝල දෙන්න. පරිප්පුත් පරිප්පු දෙන්න යාට මල්ලි පරිප්පු ටිකක් දාලා දෙන්න යාට අම කාලා බලන්න අපේ රහයිද කියලා අම රහයිද ඔන්න අම්ම ඔස්ට්‍රේලියාවේ තාප්පත් හදලා දුන්නා අපි අපිට ඕන දෙයක් පුළුවන් ගයිස් ආප්ප හදන්න පුළුවන් ඕන දෙයක් හදන්න පුළුවන් ලංකාවේ කෑම ඕන එකක් රසට කාලා බලන්නද? නාන්නේ හදුවේ මං කාලා